වෘෂණ පිහිටලා තියෙන්නේ දේහෙන් එළියද දේහ අභ්‍යන්තරයේද? කල්පනා කරනවනේ. දේහෙන් එළියේ. එහෙම නැත්තම් මේක තේරෙනවා වේගෙන් අන්නාසිගෝලක දුවද්දි. වෘෂණ පිහිටන්නේ මදුසංක දේහෙන් එළියේ. හරි ඔබ AC පාලනය කරන්. වැඩ තියෙනවා ගොඩක් තියෙනවා කට්ටියටම කතා කරන්න. මේ පැත්තෙන් එනවා. මෙහෙම දෙකෙන් එනවා හරි. ලා ඉතින් ආවා. පහළට වේගෙන් ඇවිල්ලා. බැට. දැන් ඇහිඳ ගන්න ඕනේ ඊට පස්සේ. ශුක්‍රාණු වෙන වෙලාවට මොනව එන්නේ නැද්ද? මුත්‍රා එන්නේ නැහැ. කවුරු හරි ඒක කළොත් ඒක බලු වැඩක් මිසක් ඒක මේකේ ප්‍රශ්නයක් නෙමෙයි. මේ ශිෂ්ණය පේශිද අස්තිද? මේක පේශිද අස්තිද? ඔව් මේ සමහර උන්ට දෙන්න පුළුවන් විතක පේශියක් විතක අස්තිය. ලේවලින් පිරෙන්නේ. දැන් ඔය රාගයෙන් බැඳෙන්නේ ඒවකට. ලේ දණ්ඩක් තියෙනවා. කෙල්ලට ඇඩ්‍රිනලින් ඇවිල්ලා ඊස්ට්‍රජන් වලට අමතරව. පහර දීමේ හෝ අලායාමේ හෝ සපා කෑමේ හරි මොනවාරි ප්‍රතිචාරයක් එන්නේ. ඉවරයි. ඉතින් අපි මේව දිහා බලන් ඉන්නේ නැතුව අපි මේක වැඩේ ඉවරයක් කළා දාමු. හරිද? ඔබ සමගින් අවසරයි. පින්තූරේ අඳින්න තමයි මම මෙතෙන්ට පැමිණියේ පින්තූරයක් ඇඳීමටයි. පෑන් ටික ඩෙස්ක උඩින් තියන්න මේ පැත්ත බලන්න. අපි මුලින්ම ඉගෙන ගන්නේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය නෙවෙයි. මුලින්ම ladies first කිව්වට එහෙම නෑ. අපි පුරුෂ ප්‍රජනක පද්ධතිය ඉගෙන ගන්නවා මොකද ඒක කොටස් ඕන ඉතින් එහාට ඉතින් සංසේචන අරක මේක දැන් ශුක්‍රාණු විදිහක් දැනගෙන ඉන්න එපේ. හරි. රයිට්. බලන්න. ඒස රාගේ කරන්නේ නැතුව අඳින්නකෝ. හා ඉන්න දෙන්නම් ඉන්න. හරි. ඔන්න පුරුෂ ප්‍රජනක පද්ධතියේ වැදගත්ම අවයවයක් මේ ලොකු වැදගත්කමක් නැහැ වගේ හිතෙන්න පුළුවන්. නමුත් මේක නැත්තම් තේරුමක් නැහැ. සිංහලෙන් කියන්නේ හරි. සිංහලෙන් කියන්නේ මේක නැත්තම් තේරුමක් නැහැ. ඇත්තමයි කියන්නේ. මේ ඇවිල්ලා වෘෂණ කෝකද ලොකු? මේ දෙකම සමානයි හරි. මට පුළුවන් උපරිමයෙන් තමයි මේ සමාන කරමින් අඳින්නේ. ලියන්නේ එහෙම නැහැ විභාගෙට. මේ වෘෂණ වල තියෙනවා අපිවෘෂණීය කියලා එකක්. අපි කිව්වේ මේ තියෙන ඔන්න දෙන්න දිහා බලාගෙන ඉන්නේ සාකච්ඡාවක් දැන් මේකේ ඕන්න. අද මොනවද අපි කරන වැඩ? මේ තියෙන්නේ අපි වෘෂණ. වෘෂණ පිහිටලා තියෙන්නේ දේහෙන් එළියද දේහ අභ්‍යන්තරයේද? කල්පනා කරනවනේ. දේහෙන් එළියේ. ඔක තේරුම් ගන්න වේගෙන් එහා ගෙදරට වැට පැනගෙන යන්න ඕන. එහෙම නැත්තම් මේක තේරෙනවා වේගෙන් අන්නාසිගෝලක දුවද්දි. වෘෂණ පිහිටන්නේ මදුසංක දේහෙන් එළියේ. හරි ඔබ AC පාලනය කරන්. වැඩ තියෙනවා ගොඩක් තියෙනවා කට්ටියටම කතා කරන්න. වෘෂණ තියෙන්නේ දේහෙන් එළියේ. වෘෂණ තියෙන්නේ කෝෂයක මල්ලක. ඒකට කියන්නේ මොන කෝෂයේද?
රුෂණ කෝෂය මෙම හැමෙන් හැදුණු මල්ලක්. එක්ක hina වෙන්න ඕන. එහෙම නැත්තම් නොඉන්න ඕන. ඒ මැද 0.5 ඉන්නේ මමත් මේ හරි ගේමක් දීලා තමයි මේක කරගෙන යන්නේ. හරි. රුෂණ කෝෂය දේහයෙන් එළියට යන්න හේතුව මොකද්ද? ඔව් හිරිහැර කරන්නද? නෑ. දේහ උෂ්ණත්වය හිතකරනේ මොනවා නිෂ්පාදනයේද? ශුක්‍රාණු නිෂ්පාදනයේද? ඒකින්ද චුට්ටක් එක ඊට අඩුවෙන් තියාගන්න හැම එළියෙන් තියෙනවා. නිකන් වැලේ වනනවා වගේ මේක එළියෙන් තියෙනවා. එතකොට දේහ උෂ්ණත්වයට වඩා ටිකක් අඩු උෂ්ණත්වයක් තියෙනවා. රුෂණ වල ඇත්තටම ඒක එහෙම තමයි. හරිද? දේහ උෂ්ණත්වයට වඩා ටිකක් අඩුයි. ලබන සතිය කන්ෆර්ම් කරන්න ඕනේ ඇවිත්. දේහ උෂ්ණත්වයට වඩා ඇත්තටම සෙල්සියස් කීයක් අඩුද? 2ක් අඩුයි. මේ ඉලක්කම මතක තියාගන්න බැයි නම් මේ පාඩමේ මට ආයෙ කන්ෆර්ම් කරන්න ඕන කීයක් තිබ්බද කිය. රුෂණ දේහ උෂ්ණත්වයට වඩා සෙල්සියස් කීයක් අඩුද? 2ක් අඩුයි. මේ දෙන්න කවුද? මාමයි බෑනයිද කවුද මේ? මෙතන ඉඳන් පටන් ගන්නවා ශුක්‍ර නාලය. මාන්නක ශුක්‍ර නාලය ඇවිත් තියෙන විදිහ. දෙකම එකතු වෙනවා. දැන් ශුක්‍රාණු වෙනවා දැන් මෙහෙම හරි. ඇවිත් එක මාර්ගයකට එනවා. ඒ මාර්ගය ඔස්සේ පහළට එනවා. ගලෙන පහළ. ඇවිත් මේ පැත්තෙන් එනවා. මෙහෙම දෙකෙන් එනවා හරි. ඉල්ලා දෙන්න ආවා. පහළට වේගෙන් ඇවිල්ලා. බැට. දැන්. ඇහිඳ ගන්න ඕනේ ඊට පස්සේ. ඊළඟ මේ පාරෙම තමයි මුත්‍රාසය. දැන් මුත්‍රාසය තියෙනවා මේ ග්‍රීන් බෝඩ් එකෙන් එහා. හරි තියෙන්නේ මුත්‍රාසය. මෙහෙම අත දැම්මොත් ඔහේ මුත්‍රාසය අල්ලගත්ත එක නේ. එතන තියෙන්නේ. ඒ මුත්‍රාසයෙන් එන මුත්‍ර වාහිනියත් ඇවිල්ලා මෙන්න මේ පාරටම තමයි එකතු වෙන්නේ. ඇත්තට මේක මුත්‍ර මාර්ගය. එහෙනම් පිරිමින්ගේ ශුක්‍රාණු වෙන්නෙත් මුත්‍රා එන්නෙත් පාරවල් දෙකකද එකකද? එකක. Taman තීරණය කරන්න ඕනේ මේ වෙලාවේ මොනවද දාන්නේ කියලා. පැහැදිලිද? Tamanගේ පුද්ගලික තීරණයක් ඒක. මුත්‍රා කරන වෙලාවට ශුක්‍රාණු එන්නේ නැහැ. ඒක වළක්වනවා. උනා නම් හරි ප්‍රශ්නයනේ. ශුක්‍රාණු වෙන වෙලාවට මොනව එන්නේ නැද්ද? මුත්‍රා එන්නේ නැහැ. කවුරු හරි ඒක කළොත් ඒක බලු වැඩක් මිසක් ඒක මේකේ ප්‍රශ්නයක් නෙමෙයි. මේක හරියට හැදිලා තියෙන ඔරිජිනල් විදියට. හරි? රයිට්. ඊට පස්සේ මෙතන තියෙනවා පුරස්ත ග්‍රන්ථිය කියලා එකක්. මොකද්ද තියෙන්නේ? පුරස්ත ග්‍රන්ථිය. මේ ඉස්සෙල්ලා පින්තූරේ දිහා බලන්නකො ඔයාලට ඔය පින්තූරේ ඇඳ හැකිද විභාගයට? ඔය පින්තූරේ ඇඳ හැකි? ඔය පින්තූර අඳින්න බෑ. පුරුෂ ප්‍රජනක පද්ධතිය පින්තූර සටහනක් අඳින්න කියලා කියන්නේත් නෑ. ඒ මොකද ඔක අඳින්න බැරි හින්දා. දැන් මේ පින්තූරේ මං අඳින්නේ මොකක් සඳහාද? මේක උගන්වන්නයි. එතකොට මේක මේ ඉස්කෝලවල සමහර අය මේ පින්තූරේ මෙහෙම එකක් නෙමෙයි. ඔව් ඉතින්. දැන් මෙහෙම එකක් නෙමෙයි තමයි අපිත් දන්නෝ. මේ පරම්පරා කිසිම එකක මෙහෙම එකක් දැකලා නේ. හැබැයි ඇත්ත එක අඳින්න පුළුවන්ද? බෑ. ඇත්ත එක එච්චරනම් බලා ගන්න ඕන නම් ඉතින් ඒකට ක්‍රම තියෙනවා. කවුරු හරි ඇහුවොත් මේක ඇත්තම එකද කියලා නැහැ කියන්නේ. මේ
ක්‍රමයක් තියෙනවා කියන්නේ. තව තියෙනවා මෙන්න මේම ග්‍රන්ථියක් සම්බන්ධ වෙලා. අපි කියනවා ඒකට ශුක්‍ර ආශයිකා. කොහමද හයෙන් කියන්නේ? ශුක්‍ර ආශයිකා. ලස්සනයි. පුරස්ත ග්‍රන්ථිය හම්බෙනවා. දැන් බලන්න මට මේ එන ශුක්‍රාණු වලට මේ ග්‍රන්ථි හම්බෙන අනුපිළිවෙල කියන්න. මොකද්ද මේක? ශුක්‍ර ආශයිකා මුලින්ම හම්බෙනවා. ඊට පස්සේ පුරස්ත ග්‍රන්ථිය හම්බෙනවා. ඊට පස්සේ පහළට එද්දී තව ග්‍රන්ථියක් හම්බෙනවා. ඒවට කියනවා කූප ග්‍රන්ථි. කොහොමද හයියෙන් කියන නම? ග්‍රන්ථි තුනයි. පළවෙනි එක ශුක්‍ර ආශයිකා. දෙවෙනි එක පුරස්ත ග්‍රන්ථිය. තුන්වෙනි එක කූප ග්‍රන්ථි. ඊට පස්සේ ඒ වගේ එන ශ්‍රාවයන් ඔක්කොම එක තමයි ශුක්‍රාණු ටික මෙහෙම පහළට වෙල්ලා මෙතන මුත්‍ර මාර්ගයෙන් පිට වෙලා යන්නේ. කෝදෙන් ඔබ හොයනාදී මේ තියෙන්නේ ශිෂ්ණය. මේ තමයි සංසර්ග අවයවය. සංසර්ගයට මේක නැත්තම් බෑ. බෝඩ් එක මෙතනින් කෙටි නිසා මම මෙතනින් නවතිනවා. තව නැත්නම් යම් ප්‍රමාණයක් ගියා නම් තමයි හොඳ. නමුත් කමක් නැහැ. පොත දිගයි කියලා මම හිතනවා. ඔයාලා ඒක හරියට ඇඳගන්න. මේ ශිෂ්ණය පේශිද අස්තිද? මේක පේශිද අස්තිද? ඔව්. මේ සමහරුන්ට හිතෙන්න පුළුවන් විතක පේශියක් විතක අස්තියක්. නෑ එහෙම වෙන්නේ නෑ. මේක පේශී. ඒතර මේක ප්‍රාණවත් වෙනවා කියන්නේ මොනවද එන්නේ? ඇතුලේ ඉඳන් අස්තියක් එනවා. නෑ. මොකක්ද එන්නේ? ලේ වලින් පිරෙන්නේ. දැන් ওই රාගයෙන් බැඳෙන්නේ ඒවකට. ලේ දණ්ඩක් තියෙනවා. හිතපන්කෝ දැන් ඒ වෙලාවේ මොන හරි වෙලා මේක කැඩුනා කියලා. පහර දීමක් කරනවා හදිසියේ. කෙල්ලට ඇඩ්‍රිනලින් ඇවිල්ලා ඊස්ට්‍රජන් වලට අමතරව. පහර දීමේ හෝ අලායාමේ හෝ සපා කෑමේ හරි මොනවාරි ප්‍රතිචාරයක් එනවා. ඉවරයි. කෙලින්ම මොනවද විදින්නේ? මොනවද විදින්නේ? ලේ. ආයු මැරෙනවා. තේරුණාද? කෙලින්ම ගොඩක් වෙලාවට වෙන්න තියෙන්නේ අධික රුධිර වහනයක් වෙනවා කියන්නේ ලේ විලක් මැද්දේ මැරෙන්න වෙන්නේ.